ඉතින් ඔයාගෙත් ලක්ෂ 30 40ක ජෙම් එකක් විනාශ වෙලා තියෙනවද? සමහර විට ඒක ජෙම් කට්ටක වැරදක් වෙන්න බෑ. අපි දකින්නවා කැරට් 20 30 ගල් වල Windows open පැසට් හරියට වැදිලා නැහැ. ඒකට අපි ෆොරින් බයර් කෙනෙක්ට ගෙනිච්චාම ගල රිජෙක්ට්. සමහර විට ඒක ජෙම් කටින් කරන මැෂින් එකේ වැරදක් වෙන්න පුළුවන්. අපි ඇවිල්ලා තියෙන්නේ ගල් කිස්සේ ස්ටර්ලින් ජෙම් ලෑන්ඩ් එකට. අත් එක්කද මිස්ටර් ප්‍රවීණුත් ඉන්නවා. මම දැන් ගොඩක් ලඩරවල ට්‍රැවල් කරද්දී අපිට පැසෙන්ජර් වලින් පැසෙන්ජර් වලට ගොඩක් වෙනස්කම් තියෙනවා. දැන් මේ පැසෙන්ජරෙත් එක එක ගොඩක් වෙනස්කම් තියෙනවා. ඒකට කොහොමද මිස්ටර් ප්‍රවීන්ට මේක පටන් ගන්න අයිඩියා එකක් ආව ඉස්සෙල්ලා? ඇකියුරසි එක තමයි බලපාන්නේ. ඒ ඇකියුරසි එක හොඳටම තියෙන්න ඕන. මොකද මේ වල පොඩ්ඩක්වත් ප්ලේ තියෙන්න බෑ. මේ ඇන්ගල්ස් ඔක්කොම නීට් එකට තියෙන්න ඕන. මේ ඔක්කොම අපි ෆිනිෂ් කරන්නේ CNC මැෂින් එකක. ඒක තමයි විශේෂත්වය. ඉතින් මම දැකලා තියෙනවා ජර්මන් මැෂින්, ජපාන් මැෂින්, ගොඩක් මැෂින් වර්ග තියෙනවා. ඉතින් අපේ කෙනෙක්ටත් හයි ක්වොලිටි එකට ජෙම් එකක් කට් කරන්න මැෂින් එකක් ගන්න මේ ව්‍යාපාරයට කොහොමද ඔබතුමා ආවේ? ඔව් දැන් ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒ මිලට ගන්න අමාරුයි ලංකාවේ. ඉතින් මම බැලුවේ මේ ක්වොලිටි එකටම ජර්මන් ස්ටෑන්ඩඩ් එකටම මේ විදිහට ෆිනිෂ් ෆැසට් එකක් කම්ප්ලීට් කරා. මිස්ටර් ප්‍රවීන් අපිට කියන්නකෝ මෙහි ජෙම් බිස්නස් එකට අත ගහන කෙනෙක්ට ගල්කිස් ස්ටර්ලින් එකකින් ගන්න පුළුවන් ප්‍රොඩක්ට්. ඔව්. ඒතර ඔයගොල්ලන්ට ප්‍රීෆෝමින් එකේ ඉඳන් දැන් අපේ යන්නේ රෆ් ඉන්ටු ෆැසට්ස් කියලා යන්නේ. පූර්ණ පතලේ ඉඳන් ගත්තම ෆැසට්ස් දාන තැන දක්වා අපේ සියලුම මැෂින් නිෂ්පාදනය කරනවා. ගලක් ඉරා ගන්න දෝෂපල්දු අයින් කළා ප්‍රීෆෝමින් කියලා කියන්නේ. ඒ මට්ටමට ඊට පස්සේ මේ ආකාරයෙන් ෆැසට් ගල දාලා ෆැසට් කරන මට්ටම වෙනකන් කරගත්ත හැකි. සම්පූර්ණම ඉරණ ගාන සියලු මැෂින් තියෙනවා. අපිට දැන් ජෙම් ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් කට්ටියට දැන් ජෙම් මැෂින් එකක් ගන්න ඕන වුණා. ඒකට දැන් මැෂින් එකක් අපි තෝරගද්දී මොනවද අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ? විශේෂයෙන්ම ඇකියුරසි කියන එක තමයි බලපාන්නේ. අනිත් එක මැෂින් එකේ ভাইබ්‍රේෂන්. ভাইබ්‍රේෂන් තිබ්බොත් පොඩි ගල් එකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. අනිත් එක මේ ෆැසට් එකෙන් පස්සේ පොලිෂින් එකේදී පොලිෂින් එකේ අනිවාර්යෙන් ভাইබ්‍රේෂන් ෆ්‍රී වෙන්න ඕන. ඊට පස්සේ මේකේ තියෙන ඇන්ගල්ස් මේ ඉන්ඩෙක්ස් වීල් එක ගත්තොත් ඒකේ තියෙන දැති ටික ඒකේ ඉඳන් ස්ටික් එක දක්වා සම්පූර්ණයෙන්ම ෆුල් ඇකියුරසි විදිහට තමයි අපි මේක හදලා තියෙන්නේ. කිසිම ප්ලේ එකක් නැහැ. දැන් මේවල ප්ලේ එකක් එහෙම නැහැ. මේක ලංකාවේ මිනිස්සුන්ට මිලදී ගන්න පුළුවන් මිලක තියෙන්නත් ඕන. අපේ ක්වොලිටි මැෂින් එකක් අඩුවට ගන්න පුළුවන් ලංකාවේ. එතකොට තව එකක් මේ මිල අධික ගලක් රීපොලිෂින් හරි කරනවා නම් මේක තමයි ඕනම කරන ෆැසට් එක. නැත්නම් ඒකේ පොයින්ට් දෙකක් හරි පොයින්ට් 8ක් හරි අඩු වුණා කියන්නේ මුළු ගලේ වටිනාකම ගොඩක් බහිනවා. ඒ හින්දා ඒ ඔක්කොම කරගන්න පුළුවන් අපේ මේ ෆැසට් එකෙන්. මැෂින් එකට ගත්තොත් අවුරුදු දෙකක වගකීමක් තියෙනවා. ඊට පස්සේ අලවින පෞස සේවාවන් අපි සපයනවා. ඕනම මැෂින් එකක ස්පෙයා එකක් අපෙන් ආයේ රිප්ලේස් කරගන්න පුළුවන්. අන්න ඒක තමයි කෙනෙක්ට තියෙන ලොකුම වාසිය. අපි දැකලා තියෙන ඕන තරම් මැෂින් ගෙවල් වල පුස්කකා ගේම් වලට දාලා තියෙනවා. මේගොල්ලෝ ලක්ෂ ගණන් වියදම් කරලා ඉස්සරත් මැෂින් අරගෙන අවුරුද්දක් විතර යනකොට ඒව වැඩ නැහැ. මාර මැෂින් වල ලිෆ්ට් එක හිරයි. ඒකට ඉතින් ගලේ ඕන විදියට අපිට ෆැසට් එක කපා ගන්න බෑ. මෙහෙම හිතන්නකෝ කාට හරි මේ වගේ මැෂින් එකක් රිපෙයාර් කරගන්න ඕන වුණොත් මෙහෙට ගෙන්න පුළුවන්ද? පුළුවන්. අනිවාර්යෙන්. ඒ මිනිස්සයා යම්කිසි මුදලක් ගෙවලා මේ මැෂින් එක අරන් තින්නේ. මම ඒ සේවාව සල්සලා දෙනවා. ඒක රිපෙයාර් කරලා දෙනවා. ඒතර ඒක නම් ලොකු දෙයක්. මොකද අපි ජෙම් මැෂින් එකක් ගන්නේ මාසයක් සතියක් වැඩ කරන්න නෙමෙයි. සමහර වෙලාවට අපි දකින්නවා කැරට් 20 30 ගල් වල Windows open පැසට් හරියට වැදිලා නැහැ. ඒකට අපි ෆොරින් බයර් කෙනෙක්ට ගෙනිච්චාම ගල රිජෙක්ට්. මම පිටරට ට්‍රැවල් කරද්දී දකින්නවා ඉන්දියාවේ කට්ටිය මේ වගේ ඒගොල්ලන් මැෂින් නැහැනේ. ඒගොල්ලෝ කරන්නේ කූරෙන් ගහගෙන තමයි කඩක් වෙලාවට කට් කරන්නේ. ඒකට ඒ වගේ ගල කායක් බය කෙනෙක්ට දෙනවා නම් අපි ආයෙක රීකට් කරන්න ඕනේ. ඔය මැෂින් මේ හරියට ලිෆ්ට් එක තිබ්බේ නැත්නම් ඒකට ගලේ ෆේස් එක ඇද වෙනවා ගොඩක් වෙලාවට. ඒකට ගලේ අවුල් Windows open last එකේ ඉන්නේ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න හින්දා ඉතින් රිජෙක්ට් වෙනවා. ඒකට මේ මැෂින් කොහොමද සාමාන්‍යයෙන්? ඔව් දැන් ගොඩක්ම තියෙන්නේ ඔය ගත්තොත් මැෂින් එකේ ලිෆ්ට් එකේ. ලිෆ්ට් එකේ ඉඳන් ඒ ටික හරියට තියෙනවා නම් ভাইබ්‍රේෂන් නැත්තම් ඒ ඔක්කොම දෝෂ ටික මකා ගන්න පුළුවන්. දැන් මේ මැෂින් එක දුවන මෝටරේ කල්පයත් කොහොමද සාමාන්‍යයෙන්? අපි එතකොට මේ අවුරුදු දෙකක වගකීමක් දෙන්නේ මැෂින් එකට විතරක් නෙමෙයි මෝටරේටත් එක්ක. සාමාන්‍යයෙන් බේසික් ලෙවල් එකේ මැෂින් හදන කට්ටිය ඉතින් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් යන්තම් වෙල්ඩින් කරලා ප්‍රධාන කැලේ ටික විතරයි හදලා දෙන්නේ. දැන් මම මෙතනට ආවම විශේෂත්වයක් දක්වනවා එක එක ගැජට් තියෙනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි ජෙම් කටින් හිටන් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට පොඩ්ඩක් මේ මේසුර තියෙන ගැජට් ටික ගැන පොඩ්ඩක් කියන්න. ඔව් මේක ගත්තොත් එහෙම ට්‍රාන්ස් ජිග් එක කියලා තමයි අපි මේකට කියන්නේ. මේක ගොඩක් අපි එක්ස්පෝර්ට් කරනවා. මොකද ෆොරිනර්ස්ලා ගොඩක් මේක අපෙන් ඉල්ලනවා. මේක ගත්තොත් ගලේ টপ බොටම් මේ එක පැත්තක් ගලේ ටේබල් පැත්ත ෆිනිෂ් කරලා අනිත් පැත්ත ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ එක්ක වැක්ස් එකකින් හරි ග්ලූ එකකින් හරි ඉතා ඉක්මනින් මේකෙන් ට්‍රාන්ස්ෆර් කරගත්ත හැකි ගල අනිත් පැත්තට. ඒක ගත්තොත් එහෙම අපි කියන්නේ රවුන්ඩ් කැලිබ්‍රේටර් එක කියලා.
මේක ගොඩක්ම පාවිච්චි කරන්නේ මොකද මම ගොඩක් කියන්නේ මේකේ රවුන්ඩ් කැලිබ්‍රේට් කරන්න එපා මොකද ෆැසිලිටි අපරාධ ගෙවෙනවා. ඒකින්ද ඔයගොල්ලන්ට පුළුවන් මේක ටේබල් එක උඩ තියලා මෙතනට ස්ටෝන් එක පේස්ට් කරලා මේ ආකාරයට රවුන්ඩ් පොඩි ගල් මිලිමීටරේ ඉඳන් මිලිමීටර් 30 වෙනකන් මේකෙන් පාවිච්චි කරලා කරගත්ත හැකි රවුන්ඩ්. ඒක ඔයගොල්ලන්ට තියෙනවා 64 ඉඳන් අපේ වේරියේෂන් එකක් තියෙනවා 64 72 80 84 96 120 ඩයග්‍රෑම් වලට කපනවා නම් අපිට ඕන ඉන්ඩෙක්ස් ගිය එකක් අපෙන් ඉල්ලුවොත් අපිට ඒක සප්ලයි කරන්න පුළුවන්. අපි කැරට් 10ක විතර හොඳ බ්ලූ සෆයි එකක් ගත්තා. දැන් ඒ ගලේ තියෙන පළුදුත් එක්ක ඒක ඉරන්න තමයි වෙලා තියෙන්නේ. ඉරන කොටත් ගලේ කැරට් ගානක් නාස්ති වුණොත් ඒකෙත් වටිනාකමක් යනවා. ඒ වගේ දෙයකට ඔයගොල්ලෝ ගාව මොන හරි මැටීරියල් තියෙනවද? ඒකට මේක කැඩෙන්නේ නැද්ද පේපර් බ්ලේඩ් එකකින්ද? නෑ මේක කැඩෙන්නේ නැහැ. ඉතින් අපිට මේතන තියෙන ටිකක් පොඩ්ඩක් විස්තර කරලා පෙන්නන්න. ඔව් මේ ඇවිල්ලා බේස් ලැප් එක. අපි මේක සපෝට් ලැප් එකක් විදිහට පාවිච්චි කරන්නේ ඕගොල්ලෝ ෆැසට් කරද්දී හරි ප්‍රීෆෝම් කරගද්දී හරි 1200 ග්‍රිඩ් ලැප් එකක් මේක මේ ආකාරයට තමයි මේක රඳවගන්නේ මැෂින් එක. මේ තියෙන්නේ අනිත් මේ එක ග්‍රිඩ් වලින් ඩයමන්ඩ් ලැප් තියෙනවා. එතකොට අපිට ස්පෙෂලි කැබෂෝන් පොලිෂින් වලදී එහෙම මේක වුඩන් ලැප් එකක්. මේකේ ග්‍රූස් තියෙනවා. මේක හරිම පහසුයි ඩයමන්ඩ් පවුඩර් එකක් මේකේ තවරගෙන මේකේ ඕගොල්ලෝගේ කැබෂෝන් එක හොඳටම පොලිෂ් කරගන්න පුළුවන් ලැප් එකක් තමයි මේක. අපි හිතමු කෙනෙක්ට වෙනස්ම විදිහේ ජුවලරියක් හදාගන්න ඕන නම් කියන්නේ ගලේ ස්වභාවික හැඩයට පොලිෂ් කරගන්න. ඒ වගේ දෙයකට අවශ්‍ය උපාංගයක් ඔයගොල්ලෝ ගාව තියෙනවද? ඔව් අපි ගාව තියෙනවා ටම්බ්ලින් මැෂින් කියලා. ඒක බැරල් ටයිප් මැෂින් එකක්. ඒකට ඔබට අවශ්‍ය ගල් ටික දාලා එකේ ග්‍රිට් වලින් කාබරන්ඩම් පවුඩර් තියෙනවා. ඒක වතුරත් එක්ක දාලා ටම්බ්ලර් වෙන්න තිබ්බම ඔයාට ඒ විදිහටම ගල පොලිෂ් විදියට වෙලා ඒ විදිහට වෙනවා. ජෙම් ප්‍රොඩක්ෂන් එක කරන කෙනෙක්ට එතනින් මොනවද වගේ මැෂින්ද තියෙන්නේ? ඔව් අපි ගාව තියෙනවා කැලිබ්‍රේටින් මැෂින් එක. ඒකේ පුළුවන් ඔයාට මිලිමීටරේ ඉඳන් උඩට ඕනම ගල් එකම සයිස් එකකට ගත්තොත් එහෙම රවුන්ඩ් ඉඳන් රවුන්ඩ් heart shape, pear, square, oval ඒ ඕනම shape එකක් ඒ මැෂින් එකේ ඔයාලට ගන්න පුළුවන්. අමතරව අපි මැෂින් එකත් එක්ක free drop sticks දෙනවා. ඔයාලට ඕන stick එකක් තෝරගන්න පුළුවන්. අපේ V groove, flat, cone. ඔබට ඒතර මේ sticks භාවිතා කරොත් ගල ලේසියෙන් wax හරි ඔබ මේ පාවිච්චි කරන glue එකක් දාලා මේකට අලව ගන්න පුළුවන්. අමතරව ඔයගොල්ලන්ට මම සුභාරංචියක් ගේන්න හදන්නේ. ඊපස්සේ ටැක්ටර් වගේ මැෂින් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මගේ යටතේ දැන් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා බේසික් ජෙම් කෝස් එකේ ස්ටඩි කරනවා. ඉතින් ඒගොල්ලන්ට ඔන්න හොඳම අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. ක්වොලිටි ජෙම් කටින් මැෂින් එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට කෙලින්ම ගල් කිස්සි ස්ටර්ලින් ආයතනයට එන්න. මගේ නම කියන්න. ආට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට සුපිරිම ජෙම් මැෂින් එකක් ගන්න පුළුවන්. මගේ එක්ස්පෝර්ට් වලට මටත් තව ජෙම් මැෂින් එකක් ගන්න ඕන වෙලා තියෙන්නේ. මම අද ඇවිල්ලා ඉන්නේ ගල් කිස් ටෙස්ටර් එකට මිස්ටර් ප්‍රවීන් ඔයාට රෆ් ඉදන් ෆැසට් වෙනකන් ඔයාට ෆුල් උදව් කරයි. Thank you. මිස්ටර් මේ දෙකේ මේ වැරදිලාද? නෑ මේක අපි normally දකුණු අත හුරුයි නම් මේක ස්ටෑන්ඩඩ් මැෂින් එක. ඔයාලට වම් අත හුරු එක්කෙනෙක්ට ඕන නම් මේ මැෂින් එක අපි ඩිසයින් කරලා තින්නේ. මේ ඇවිල්ලා අපේ ප්‍රීෆෝමින් මැෂින් එක. මොකද්ද මේ මැෂින් දෙකේ අතර තියෙන වෙනස? ඔව් මේක සිංගල් මැෂින් එක ස්ටෑන්ඩ් මේසෙත් එක්ක එන ටයිප් එක. මේක ඇවිල්ලා ඩබල් මැෂින් එක දෙන්නෙක්ට වැඩ කරන්න පුළුවන්. ඒ වැඩ කරන අතරේ ඕගොල්ලන්ට මෙතන සෑන්ඩින් ලැප් එක යූස් කරන ගමන් අනිත් එක කරන්න පුළුවන් මේ කොපර් ලැප් එක හරි ඕගොල්ලෝ පාවිච්චි කරන පොලිෂින් ලැප් එකක් යූස් කරලා ඒ වෙලාවෙන් පොලිෂ් කරගන්න. එතකොට මේක දෙන්නෙක් වැඩ කරා ආයේ මේක ගලවලා පොලිෂින් ලැප් එක දාගන්න ඕනේ නැහැ. මෙතනින්ම පොලිෂ් කරගත්ත හැකියාට.